සුබෝදෑසනක් වේවා සියලු දෙනාටම අස්සලාම් අලයිකුම් සුබ නව වසරක් වේවා 2025 වර්ෂය හැම දෙනාටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින මෙම විවිධ ප්‍රසංගය සඳහා නැරඹීම සඳහා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. අපි මුල්ලමාවිය සම්බන්ධයෙන් පෙරපාසල් සම්බන්ධයෙන් කටයුතු කරන අපේ ආදරණීය ව්‍යාපෘති නිලධාරීන්තුමියන් දෙපළක් මාතර කලාප අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් ව්‍යාපෘති නිලධාරීතුමිය ඉන්ද්‍රාණි මහත්මිය අද මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වැලිගම කොට්ටාශ අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් ශ්‍රියාණි මහත්මිය ව්‍යාපෘති නිලධාරීතුමිය අද දින පැමිණලා තියෙනවා. එතුමියන් දෙපළගෙන්ද ඒ වගේම අල් කලාම් පෙර පාසලේ ආදරණීය ගුරු භවතුන්ගෙන්ද දෙමව්පියන්ගෙන්ද දරුවන්ගෙන්ද පැමිණ සිටින සියලුම ආරාධිත අමුත්තන්ගෙන්ද අවසරයි. වැලිගම කොට්ටාශේ පෙර පාසල් 58ක් තියෙනවා. අපේ ලයිස්තුවට අනුව ජාත්‍යන්තර පෙර පාසල් හැරුණු විට ඒ පෙර පාසල් 58න්ම දරුවන් වැඩිම සංඛ්‍යාවක් ඉන්න පෙර පාසල තමයි අල් කලාම් පෙර පාසල. මම ඔබට කියන්න කැමතියි ගල්බොක්ක වසමේ තියෙන වැලිගම කොට්ටාශේනම තියෙන පෙර පාසල් අතරින් දරුවෝ වැඩිම ගාණක් ඉන්නේ අල් කලාම් පෙර පාසලේ. මේ අල් කලාම් පෙර පාසල ඒක නිසා මට සුවිශේෂී. මොකද ගොඩක් දරුවෝ වැලිගම කොට්ටාශ වැඩිපුර දරුවන් සංඛ්‍යාවක් ඉන්න පෙර පාසල. මේ දරුවන් පිළිබඳ වගකීම බාර වෙලා තියෙන්නේ අපිට. ඉතින් දරුවෝ වැඩි නම් අපිට මේ පෙර පාසල සුවිශේෂයි. අපි මේ දරුවෝ ගැන කියද්දී මේ මුල්ලමාවිය බාර වෙලා තියෙන්නේ අපිට. ඔබ දන්නවා දැන් මේ පෙර පාසලට 124ක් වගේ මට මතක දරුවන් සංඛ්‍යාව තිබුණත් අපේ දෙමව්පියෝ පෙර පාසල් සඳහා දරුවන් යොමු කිරීමේ අඩු ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් ලබන වසරේ සිට රජයේ මේ තියෙන ප්‍රතිපත්තිත් එක්ක අවුරුදු 4ට වැඩි හැම දරුවෙක්ම පෙර පාසල් යවන්න එහෙම නැත්නම් මොන්ටිසෝරි යවන්න තීරණයක් අරගෙන තියෙනවා. ඒ බොහෝ විට ලබන අවුරුද්දේ ක්‍රියාත්මක වේවි. ඒ පිළිබඳ ඔබට කියන්න අවශ්‍යයි. ඒ වගේම මේ පුංචි දරුවෝ මගේ හැකියාවන් ඉතාමත් ලස්සනට මෙතන ඉදිරිපත් කරා. ඇත්තටම අපි මුල්ලමාවියෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පුංචි දරුවෝ මේ මල් කැකුළු වගේ පුංචි දරු කැල අනාගතේ යහපත් පුරවැසියන් විදියට සමාජගත වෙන්න. ඒ සඳහා අපිට මේ පෙර පාසල එහෙම නැත්නම් ඔබ කියන අන්දමින් මේ මොන්ටිසෝරිය මහත් අස්වැසිල්ලක් මහත් රුකුලක් මහත් දායකත්වයක් ලබා දෙනවා. මේ පුංචි දරුවෝ මේ මුල්ලමාවියේ දරුවෝ තමයි අනාගතේ මේ රට ලස්සන කරන්න ඉන්නේ. මේ රට සමෘද්ධිමත් රටක් බවට සාර්ථක රටක් බවට දියුණු රටක් බවට පත් වෙන්න නම් මේ පුංචි දරු කැල නියමාකාරයෙන් මුල්ලමාවිය සංවර්ධනය විය යුතුයි. මේ පුංචි දරුවන්ගේ මේ කුසලතා හරහා අපි බලාපොරොත්තු වන්නේ ඒකයි. මම වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය නියෝජනය කරමින් අද මෙතෙන්ට පැමිණියේ. මම මුල්ලමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීවරිය. 0.5 අතර දරුවන්. ඒ කියන්නේ ගැබිණි මව්වරුන්ගේ ඉඳලා මේ පෙර පාසල් යන දක්වා 0.5 අතර දරුවන්ගේ වගකීම බාරව කටයුතු කරන නිලධාරියා. ඒ වගේම ඔබ දන්නවා ඇති අපි වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකයක් තියෙනවා. Women and Child Development Unit එකක්. මේ යුනිට් එකේ ඉන්න එක නිලධාරීවරියක් තමයි මම. ඒ වගේම ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී. එතුමිය මේ හැම දරුවෙක් සම්බන්ධව පාසල් යන දරුවෙක් සම්බන්ධව වගකීම දරනවා. ඒ වගේම උපදේශන නිලධාරීවරියක් ඉන්නවා කවුන්සලින් ඔෆිසර්. ඔබේ දරුවාගේ යම්කිසි මානසික ගැටලුවක් තියෙනම් නොමිලේම
නොමිලේ මේ අවශ්‍ය සේවාව ලබා ගන්න පුළුවන් වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැමිණිලා උපදේශන නිලධාරීතුමිය හරහා කවුන්සලින් ඔෆිසර් හරහා ඔබේ දරුවන්ගේ ගැටලු ඔබේ අධ්‍යාපනයේ දරුවන්ගේ තියෙන ගැටලු එහෙමත් නැත්නම් මානසික ගැටලු සඳහා සහනයක් ලබා ගන්න සනුදා බදාදා දිනවල අපේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරීතුමිය කවුන්සලින් ඔෆිසර් හම්බෙලා ඒ සේවා දායකත්වය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ යුනිට් එකේ ඉන්නවා තව women development officer වනිතා සංවර්ධන නිලධාරීතුමියක්. ඔබගේ ගෘහ මූලිකයා නැති වෙලා නම් ඔබ අඩු ආදායම් ලාභී පවුලක් නම් ඔබට සයන් රැකියාවක් කරන්න අවශ්‍ය නම් ඔබ ශක්තිමත් ගැහැණියක් නම් ඔබ ශක්තිමත් කාන්තාවක් නම් ඔබට යම් කෙසේ සයන් රැකියාවක් සඳහා අත්වලක් අවශ්‍ය නම් ඒ කියන්නේ කාන්තා සමිති තියෙනවා ඒ සම්බන්ධව කටයුතු කරන්න එතුමිය වනිතාවක් විදියට කාන්තාවක් විදියට ඔබට යම් කිසි උපකාරයක් ලබා ගන්න පුළුවන් නම් උපදේශනයක් ලබා ගන්න අවශ්‍ය නම් එතුමිය හමු වෙන්න පුළුවන්. ඒ වගේම මම කියන්න ඕන අපේ තියෙනවා දරුවන්ගේ අපි ළමයින්ට අපයෝජන වෙනවා කියලා කියනවා. ළමා අපචාර වෙනවා කියලා තියෙනවා. අපේ හොට්ලයින් නම්බර් එකක් තියෙනවා 1929. ඔබ ඔබේ දරුවගේ වෙන්න පුළුවන්. ඔබගේ අල්ලපු ගෙදර දරුවගේ වෙන්න පුළුවන් මොනවා හරි ගැටලුවක්. මොනවා හරි වයලන්ස් එකක් මොනවා හරි පීඩනයකට දරුවා ලක් වෙනවා නම් මොනවා හරි තාමයකට දරුවා ලක් වෙනවා නම් පීඩනයකට ලක් වෙනවා නම් හිංසනයකට ලක් වෙනවා නම් වද හිංසාවකට ලක් වෙනවා නම් 1929 හොට්ලයින් එක හරහා ඔබේ පෞද්ගලිකතාවය අපි ආරක්ෂා කරනවා. ඔයගොල්ලෝගේ ප්‍රයිවසි එක ඒකට අපි හානියක් වෙන්නේ ඒ දරුවන් වෙනුවෙන් කටයුතු කරන්න 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එහෙම නැත්නම් නැෂනල් Child Protection Authority එක හරහා ඔබට ඒ සේවාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට කාන්තා හිංසනයක් මොනවා හරි වෙනවා නම් කාන්තාවක් විදියට ඔබ යම් කිසි ප්‍රශ්නයක නම් ඉන්නේ ඔබ යම් කිසි අපයෝජනයකට ලක් කරනවා නම් 1938 1938 හොට්ලයින් එක හරහා ඔබට ඒ සේවාව ලබා ගන්න පුළුවන්. මම මේ පොඩි හැඳින්වීමක් කරේ කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් ඔබට ගන්න පුළුවන් උපකාරක සේවා පිළිබඳව. ඉතින් අද දින මම ඇවිල්ලා තියෙන්නේ මේ පුංචි දරුවන්ගේ විවිධ ප්‍රසංගය නරඹන්න සඳහා. මේ පුංචි ඔගොල්ලෝ දන්නව ඇති අපි මිනිස්සෙකුගේ ජීවිතේ 90%ක්ම බුද්ධිය වර්ධනය වෙන්නේ මේ early childhood stage එකේදී 0.5 ඒ කියන්නේ 0 ඉඳලා 5 වෙනකන් තමයි මිනිස්සෙකුගේ ජීවිතේ මොලෙන් 90%ක්ම වර්ධනය වෙන්නේ. අපි වකුගඩුවක් කියන්න පුළුවන් වෙන අවයවයක් කියන්න පුළුවන් ඒක වර්ධනය වෙනවා අපි පසු කාලීනව. නමුත් මොළය කියන එක අවුරුදු 0.5 90%ක් 90% වර්ධනය වෙලා ඉවරයි. අවුරුදු 5න් පස්සේ තමයි ඊටු 10% වර්ධනය වෙන්නේ. ඉතින් අපේ දරුවන් ගැන අපි අවධානය යොමු කරන්න ඕන මේ 90% නිවැරදිව 0.5 කාලය තුල වර්ධනය කරන්න. ඔබ ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? දරුවන්ට මේ පෙරපාසල් තියෙන්නේ අකුරු උගන්වන්න නෙමෙයි එහෙම නැත්නම් ලෙටර්ස් උගන්වන්න නෙමෙයි අකුරු හඳුනා ගන්න පුළුවන් අකුරු අයිඩෙන්ටිෆයි කර ගන්න පුළුවන් පින්තූර බලලා දේවල් බලන්න පුළුවන් නමුත් අකුරු ලියන්න අපේ මනෝවිද්‍යාවේ අපි කියන්නේ දරුවන්ට පෙරපාසලක අකුරු ලියන්න කියලා ඒක දෙමව්පියන් වශයෙන් ඔබ අවබෝධ කරන්න අවුරුදු 7න් 8න් පස්සේ තමයි දරුවෝ අකුරු ලියන්න අවශ්‍ය මේ වයසේදී කරන්න ඕනේ මොනවද? පුළුවන් තරම් ක්‍රියාකාරකම් වල දරුවා නිරත කරන්න ඕන. පෙරපාසලක් හදන්නේ ඒකයි. මොන්ටිසෝරි ක්‍රමය හඳුන්වා දුන්න මාරියා මොන්ටිසෝරි පෙරපාසල් ක්‍රමය ලෝකෙට හඳුන්වලා දුන්නේ දරුවාගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරන්න පෞරුෂය හදන්න. මේ දරුවන් අතින් පුළුවන් තරම් ක්‍රියාකාරකම් කරනකොට, ඒ කියන්නේ අතින් වැඩ කරනකොට මොළයේ සංවර්ධනය වෙනවා වැඩි. ඒක හොඳට මතක තියාගන්න. මානවයාගේ මොළවේ සංවර්ධනය වෙන ප්‍රධාන ආකාරය තමයි මේ අතින් කරන ක්‍රියාකාරකම් මේ ඇක්ටිවිටීස් පුළුවන් තරම් කරන්න ඕන. මේ විවිධ ප්‍රසංග හරහා ඒ වගේම අත්කම්
ප්‍රදර්ශන හරහා මේ සියල්ලකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මුල්ලමාවියේදී දරුවාගේ සංවර්ධනය. ඒ සඳහා ඔබ දරුවන් පුළුවන් තරම් අත් දෙකෙන් කරන ක්‍රියාකාරකම් වැඩි වෙන්න ඕන. මානවයාගේ අත් දෙකෙන් වැඩි වුණාට වඳුරාගේ කකුල් දෙකෙන්. මේ දරුවා කකුල් දෙක පොළවට පය තියලා ඇවිදින්න ඕන. පොළවේ පස් පා ගන්න ඕන. මේ පංචේන්ද්‍රිය හරහා අපිට ආවේගෙනකොට තමයි මොලේ නිවැරදිව සංවර්ධනය වෙන්නේ. මේ පුංචි දරුවෙක් ලස්සනට මේ පඩිපෙළ නැගගෙන එනවා. මොකද අපේ මේ මොලේ කියන්නේ ඉතා සංකීර්ණ පරිපතයක්. මේ පරිපතය ඇතුලේ රොබෝ කෙනෙකුටත් වැඩිය මොලයක් දරුවේ තුල තියෙනවා. අපි කම්පියුටර් 100 ගාණක් හදලා රොබෝ කෙනෙක් හැදුවට මේ අඟල් ප්‍රමාණය අනුව රොබෝට නගින්න පුළුවන්, නමුත් බහින්න බෑ. නමුත් මේ පුංචි දරුවෙක්ට මේ පඩිපෙළ ටික නැගින්න පුළුවන්. ඒ වගේම බැහැගෙන යන්න පුළුවන්. ඒ තරම් මොලයක් දරුවන්ට තියෙනවා. මේ සංකීර්ණ පරිපතයට ඔබ පුළුවන් තරම් හොඳ අත්දැකීම් දෙන්න, නරක අත්දැකීම් ලබා දෙන්න එපා. මොකද මුල්ලමාවියේ ලබා දෙන අත්දැකීම් අනාගතයට බලපානවා. මුල්ලමාවියේ ලබා දෙන අත්දැකීම් හොඳ නම්, යහපත් නම් අනාගතේ යහපත් දරුවෙක් බිහි වෙනවා. මුල්ලමාවියේ නරක අත්දැකීම් නම්, ඔබ ගෙදරදී දරුවට කෑ ගහනවා නම්, බනිනවා නම්, අනවශ්‍ය විදියට හිරිහැර කරනවා නම්, ඒ දරුවා අනාගතයේදී, ඒ කියන්නේ තව අවුරුදු 15කින් 16කින් ඒ දරුවා අන්න අර මුල්ලමාවියේ ලබාගත් නරක අත්දැකීම් අනුව තමයි පසු කාලීනව ඒ දරුවා හැඩගැහෙන්නේ. මේ දරුවා යහපත් දරුවෙක්, හොඳ දරුවෙක් ලෙස සමාජගත කරන්න නම් ඔබ මුල්ලමාවියේදීම දරුවාට හොඳ ඇටිටියුඩ්ස්, හොඳ ආකල්ප දෙන්න ඕන. හොඳ දේවල් කරන්න ඕන. යහපත් දේවල් කරන්න ඕන. යහපත් සිරිත් විරිත් කරන්න ඕන. ඒ වගේම උගන්වන එකත් එහෙම තමයි. දරුවන්ට හොඳින් මොලේ සංවර්ධනය වුණාම අනාගතයේදී ඕනෑම දැන් පුංචි දරුවෙකුට අවුරුදු 3ක් ඇතුළත ඕනෑම භාෂා ප්‍රමාණයක් ග්‍රහණය කරගන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවා අපි කියනවා එක වසරේ ඉඳලා 13 වසරට වෙනකන් ඉංග්‍රීසි වලට ක්ලාස් යනවා. නමුත් බැරිම භාෂාව තමයි ඉංග්‍රීසි. අපි දැනගන්න ඕන මේ මුල්ලමාවියේදී පුළුවන් තරම් මේ 0.4 කාලය තුල දරුවන්ට භාෂා පුළුවන් තරම් ප්‍රමාණයක් උගන්වන්න. එතකොට තමයි දරුවන්ට අනාගතේ භාෂා කීපයක් උගන්වන්න පුළුවන් වෙන්නේ. භාෂා උගන්වන්න නම් මේ වයස් සීමාව තමයි හොඳම වයස් සීමාව. ඒ නිසා දෙමව්පියනි ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ මේ අපේ පදනම අඩිතාලම බේසික් එක වැටෙන්නේ මේ අවධියේදී. මේ පුංචි දරුවෝ තාලෙට අඩි තියනකොට ගණිත සංකල්පවල මැතමැටික්ස් වල මූලික අඩිතාලම වැටෙනවා. හැම දෙයකම අඩිතාලම මිනිස්සෙකුගේ පුරවැසියෙකුගේ පෞෂ්‍ය හදන්න, බුද්ධි වර්ධනයට ඒ අවශ්‍ය අඩිතාලම ලැබෙන්නේ මේ අවධියේදී. ඒ නිසා ආදරණීය දෙමව්පියනි, ඔබ කරන දේවල් මේ පුංචි කාලේදී දරුවෝ කීප දෙනෙක් ගෙදර ඉන්න පුළුවන්. දරුවෝ ගොඩක් ඉන්න එක ඉතාමත් හොඳයි. පුංචි දරුවෝ ගොඩක් ඉන්නකොට අපි එක දරුවෙක් ඉන්නවට වඩා දරුවෝ ටික නියම විදියට හදා ගන්න පුළුවන්. මොකද දරුවන්ට ඕනේ ළමා පරිසරයක්. දෙමව්පියන්ගේ දේවල් නෙමෙයි. දැන් එක දරුවෙක් මොන හරි දෙයක් අම්මගෙන් ඉල්ලලා මෙතන කෑ ගහලා බිම පෙරලිලා අඬන්න පුළුවන්. ඔබ ඒක ලබා දෙනවද? ඔබ ඒක ලබා දෙනවද? මොන හරි දෙයක් ඉල්ලලා කෑ ගහලා පෙරලිලා බිම වැටිලා අඬන්න පුළුවන්. ඔබ ඒක ලබා දෙනවද? නැද්ද? මෙහෙමයි. දෙයක් ඉල්ලපු සැනින් මෙතන බිම පෙරලිලා අඬලා වැටුණත් දෙයක් දෙන්න හොඳ නෑ. නමුත් නොදී ඉන්නත් හොඳ නෑ. නොදී ඉන්නත් හොඳ නෑ. අපි පවුලේ ආච්චි සීයා ඉන්නවනම් ආච්චි සීයා කියාවි අපි ඕගොල්ලන්ට ඔය කාලේ අරන් දුන්නා. ඇයි ඕගොල්ලන්ට අරන් දෙන්න බැරි? ඕක අරන් දෙන්න දරුවට කියලා. නමුත් දරුවෙක් පෙරලිලා බිම වැටිලා දෙයක් ඉල්ලනවා නම් ඒ මොහොතේදීම කිව් සැනින්ම අරන් දෙන්න එපා. සතියක් දෙකක් පරක්කු වෙලා අරන් දෙන්න. එතකොට කියන්න පුළුවන් පුතේ මගේ ළඟ සල්ලි නෑ, පඩි ගත්තම මං ඔයාට අරන් දෙන්නම්. දරුවා තුල ඉවසීම නියමාකාරයෙන් ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙමව්පියෝ විදියට පෙරලීලා අඬලා සමහර දරුවෝ එහෙමයි. එතෙන්දි හැදුවේ නැතුනොත් ඒක අනාගතේදීත් ඒ විදියට තමයි හිටින්නේ.
හැම දරුවෙක්ටම හැම දෙයක් ගැනම ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. සංහිඳියාව ප්‍රගුණ කරන්න ඕන. ඒ වගේම නිර්මාණශීලී බව ඇති කරන්න පුළුවන් හොඳම වයස මේක තමයි. හිතන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරන්න පුළුවන් හොඳම වයස මේක තමයි. අපේ සමාජයේ ඕනතරම් උපාධි කරන් ඉන්න දරුවෝ ඉන්නවා. ඒ වුණාට වැඩක් කරන්න ගියාම ප්‍රායෝගිකව හිතන්න පුළුවන් මනසක් තියෙන කට්ටිය බිහි වෙලා නැහැ. එහෙම ඉනකොට අපේ සමාජයේ වැඩ කරන්න ගියාම ගැටලු ඇති වෙනවා. අපි අද වෙනකොට අපම මේ පෙර පාසලට උදෑසන ආහාර වේල ලබා දීම සඳහා අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මුදල් ලබා දීම සිදු කරනවා. බොහොමයක් පෙර පාසල් වලට ගියාම දෙමව්පියෝ පෝෂණය සම්බන්ධව සැලකිලිමත් නැහැ. දරුවෝ ඉල්ලන්නේ මොකද්ද? ඒක අරන් දෙනවා. ඒ දරුවන්ට ඒ කෑමවල තියෙන ගුණ අගුණ භාවය කියලා අවබෝධයක් නැහැ. දරුවෝ එහෙම තමයිනේ. දෙමව්පියෝ තමයි නිවැරදි වෙන්න ඕනේ.